හොඳයි මේකෙදි බලමු කොහොමද context menu එක පාවිච්චි කරන්න කියලා. එතකොට context menu එකෙන් මෙන්න මෙතන context menu කියන්නේ මේකෙන් අපිට පුළුවන් සාමාන්‍ය එක සමාන දෙකක් අපි ගත්තු කොපියක් මොකක් හරි දෙයක් තියෙනවා නම් ඒ දෙක එකපාර select කරගන්න. ඒ වගේම align කරගන්න. ලොක් වුණා. ඒ කියන්නේ අපි select කරලා තියෙන මොනවා හරි ඒක select lock කරගන්න අපිට පුළුවන්. lock කරගත්තට පස්සේ බලන්න මම move එකට ගිහිල්ලා control එක ඔබාගෙන මේවා select කරගන්නවා. මේ විදිහට මේවා ටික select කරගෙන ඉවර වෙලා ඊට පස්සේ මම මේවා එකක් move කරන්න. එතකොට ඔයාලට පේනවා මේ දෙක move වුණාට මේ දෙක select වෙලා තිබ්බත් move වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මෙතනින් පෙන්වන රතු පාටින් මේක lock වෙලා තියෙන්නේ කියලා. එතකොට අපිට lock කරගත්තොත් මොනවා හරි දෙයක් මේකේ කිසිම වෙනසක් අපිට කරන්න බෑ. හරි. රොටේටර් මොනවද කරන්න බැලුවත් අපිට මේක වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා ඔයාලට පේනවා. හරි.